ඔන්න අදගෙන සුපිරිම කෑමක් හදන්න යන්නේ අද. දැන් මේ ඉස්සෙල්ලා මලගෙඩි දෙකක් තඹ ගන්න ඕනේ. දැන් ඒක තඹ ගන්න යන්නේ. එහෙනම් යම් පට් ගාලා වැඩේට. මට ඇති ප්‍රමාණයට මම පිටි ටිකකුත් ගත්තා. මේ කනන්නේ පොල් වතුර වලින් ටිකක් සොෆ්ට් ගතියට එනවා එතකොට. මේකට පොල් ගොඩක් ගාගන්න සාමාන්‍ය චුට්ටක් තමයි ගන්නෙ. ඒක දැන් අපි පිටියකට කලවම් කරගන්නවා. තමන්ට ලුණු ඇති ප්‍රමාණයට රහට දා ගන්න ඕනේ. මම හැන්දෙන් භාගයක් විතර දා ගන්නවා. තව චුට්ටක් දාන්න. දැන් පිටියේ කලවම් කරගන්න යන්නේ. මේ ගත්ත පොල් වතුර ටිකෙන් අනා ගන්නවා. මදි වුණොත් චුට්ටක් වතුර ටිකක් දා ගන්න. මේක හොඳට අනා ගන්න ඕනේ. තෙල් චුට්ටකුත් දා ගන්න ඕනේ.
ඉවරලා විනාඩි 5ක් 10ක් විතර තිබ්බනම් ඇති. අලුත් වගේම හදන්න යන්නේ ඈ. සුපි තියෙන්නේ. නම් ඔය පිටියක ගුලි වෙලා හොඳට රවුම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේක හොඳට අනා ගන්න ඕනේ. වීඩියෝ ඉවරනකම් බලන්න ඈ. අයි ඉතින් සුපිරි කෑමක්. හරිම ලේසි මේක හදාගන්න ඈ. මේ අමතකුණා කියන්නේ මේ අර අලගෙඩි දෙකත් එක්කම බිත්තරේකුත් දාලා තම්බ ගන්න. ඒතකොට දෙකම එකට වැඩි කරගත්තා. බලමුකෝ. එහෙනම් දැන් මේක අනාගෙන ඉවරයි. විනාඩි 10ක් තියන්න ඕනේ. අන්න බලන්න. විනාඩි 10ක් විතර තියන්න ඕනේ. තියලා අපි ඊටු ටික හදාගෙන වැඩේ පටන් ගමු. දැන් අපි මේ කෑමකට අවශ්‍ය ව්‍යංජන හදාගන්න යන්නේ. ඒකට අද මේ ලීස් තිබ්බේ නෑ, ලීස් ඉවර වෙලා. ඒකට එහින්ද අපි ගත්තා ලුණු කොළ. දැන් තව ලුණු ගෙඩියකුත් ගන්නවා ඒකට. කපා ගන්න ලුණු ගෙඩිය. ඒකත් හරි. මේකට ගම්මිරිස් කුඩු ටිකක්. ඉස්කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. පහ ටිකකුත් දැන් අපි මේ ව්‍යංජන හදාගන්න යනවා. දැන් පිටියක අන්නලා ඉවර පදම් වෙලා ඉවරයි. දැන් අපි හදාගන්න යනවා.
මෙන්න මේ වගේ දාරේ ගානකට තමයි හදාගන්නේ මේ තුනියට. තුනියක තමයි මේක හදාගන්නේ. හදලා මෙහෙරලා පෙන්නන්නම්කෝ. මේක දැන් රොටිය වගේ හොඳට තුනී කරගන්න ඕනේ. ඝනකවට නෙමෙයි ගොඩක් තුනියට. මේක හොඳට රොටිය වගේ තුනී කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තුනී කරගන්න ඕනේ. මේ අම්මා යතුරෙන්ද මට අක්කලා ගන්න ඕනේ. වෙලාවන්නේ. ගොඩක් තුනියට සොෆ්ට් එකට තියෙනවා. මේ මම හදාගත්ත රොටි වගේ ටික මේ අල්ල ටික මේ උම්මලකඩයි ලීස් තිබෙන්නේ නැති හින්දා ලුණු කොල ගත්තා. ආයි ලුණු ටිකක් මිරිස් කුඩු තුට්ටක් 3-5 ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් ගත්තා. දැන් ඕන් අපි මේක ව්‍යංජනේ හදාගන්න තමයි යන්නේ. ඕන් දැන් අපි ව්‍යංජනේ හදාගන්න තමයි යන්නේ. තෙල් ටිකක් දාගන්නවා. සුපිරි ව්‍යංජනේ මේකත් ඈ. ලුණු ටිකක් දාගමු. උම්මලකඩ ටිකක් දාමු. තව සුදු ලුණු ටිකක් දාමු. කපාගත්තු ලුණු කොළ ටිකයි. ඔක්කොම ටික දාමු. Ending call. ආලු ටිකක් දානවා. ලුණු Tamanට ඇති බදමට. මේ උම්මල කඩේකේ ලුණු තියෙනවා. දැන් මේ ව්‍යංජනේ හදාගෙන ඉවරයි. දැන් අර තඹගත්තු බිත්තරෙත් කෑලි කෑලි වලට කපලා මේකට දාලා කලවම් කරගන්න ඕනේ. කැබලි කරපු බිත්තර ටික ව්‍යංජනේට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. සුවඳ
ඊට කලින් මං හිතන්නේ YouTube එකේ මෙන්න මේ විදිහට පළවෙනි වතාවට ඉන්නදී මම මේ කෑම එක හදන්නේ. මේ කෑම එකට නමකුත් දාන්න ඕනේ ඈ. නමකුත් දාලම කියන්නම්කෝ. මේ රොටියේ විදිහේ එකක් ඈ. බලමු. දැන් අපි මේක අනාගෙන කලවම් කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ කෑම එක බෙදගන්න. ඒක පෙන්න මෙතන. බලන්න මෙන්න මේ ආකාරයට තමයි දැන් අපි මේක පොඩ්ඩක් ඔන්න දැන් ඕන් ව්‍යංජනේ දාගත්තා. දැන් කරන්නේ මෙන්න මේක අරන් මෙන්න මෙහෙම තියන්න. ඔබ බලන්න දැන් ඈ. දැන් ඕම මොහොම ගන්න තියෙන්නේ. මෙන්න කැඩිලා නැහැ. ලස්සනට මැදට ව්‍යංජනේ දාලා හදලා තියෙනවා කෑම එක. අනිත් පැත්තත් පෙන්නගෙන ඉන්නකෝ. ලස්සන සොෆ්ට් ගතියට තියෙනවා. ඕ. ඕ. දැන් අපි මේක හදා ගන්න යනවා. Oh. Ah. හදලා කාලම් බලමු රහ. මන්නම් මේක කලින් හදලා තියෙනවා. පට්ටරහයි හොඳේ. කාලම් බලමුකෝ. ඔන්න දැන් ටිකක් පිපෙනවා. අර සොෆ්ට් ගතියට ඇවිල්ලානේ තියෙන්නේ. දැන් ඕම් පොඩ්ඩක් කොහොමද ඒක
හරි සුපිරියටම තියෙනවා. පොඩ්ඩක් ඔන්න දැන් මම හදාගත්ත කෑම එකේ කෑම එක පෙන්නන්න යන්නේ. බලමු හොඳට හදලාද කියලා. මෙන්න තියන් නෙළුවද මේක න පොඩ්ඩක් තමන්ට කැමති ප්‍රමාණයකට කර ගන්න පුළුවන්. දැන් අපි මේකේ රස බලන්න යන්නේ. බලමු නේද රස? හරි අපේ මහත්තයා හදපු කෑම එකේ රස බලමු. කොහොමද සුපිරිද කියලා. රස බලමු නේ. ඈ? ආ. එහෙනම් රස බලමුකෝ. කාලා රහයිද කියලා කියන්න ඕනේ ඈ. කතමද? රසයි වේ? හරිම රසයි. ඔයාලත් මේ විදිහට හදලා බලලා අපිට එවන්නකො කොහොමද කියලා. එහෙනම් ඕන් මේකට බිත්තර දෙකක් විතර දාලා හැදුවොත් තව සුපිරිම රහයි. පිටි 500ක් මට කියන්නේ මේ ටික හදන්න. බිස්නස් එකක් විදිහට උනත් විකුණන්න පුළුවන් සුපිරි කෑමක් පට්ට රහයි. මම කාලා බලමුකෝ. සුපිරි. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරන්න, like කරන්න, share කරන්න.